කිමද සුමිහිරේ මේ අරුමේ මහද පිපිදෙන්නේ ඔබගේ දැසේ නැගෙන කැල්මේ රහස නැත දන්නේ සෙවනැල්ල වගේ ඔබ යන විටදී මට පෙවේවි මුදු තොල් පොපියා කිසිවක් නොකියා යන්නේ හිමිදිරියේ හිත උදේම නනියම මෙසේ හෙලෝ මම පූජා ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් අරගෙන ඇවිත් තියෙනවා. මේ දැන් ඔයයි මමයි ඉන්නේ. මම නෙමෙයි මමයි හස්බන්ඩුයි ඉන්නේ. අපි පොළට ආවා බඩු ගේන්න බඩු එළවලු ගන්න. ඉතින් මේ අපි ඉන්නේ කළුතර උතුරේ පොළේ. ඉතින් උතුරේ පොළට ගියේ පළවෙනි පාර තමයි මම හිතන්නේ දනුකල් ගියේ පළවෙනි පාර වෙන්නේ නැති. එතන පොළ අර ටිකක් ලොකුවට තියෙන උතුරේ පොළ. ඉතින් දැන් අපි වට්ටක්කයි මොනවාද තක්කාලි ඊට පස්සේ මොනවාද කැරට් බීට්රූට් ඊට පස්සේ කරවිල ඒ වගේ මේ එළවලු ටිකක් ගත්තා. ඒක අරගෙන එහෙනම් ඉක්මනට අපි ගෙදර යමු. මොකද අපිට කේක් හදන්න තියෙනවා. ඉතින් ස්තුතියි ඔයාලා මාව subscribe කරාට සහ මගේ vlogs බලන්න එකතු වෙනාට. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම අලුතෙන් බලන කෙනෙක් නම් ඔයාලට පුළුවන් දැන් subscribe කරන්නත්. රාම්බොට්ලා ගමේ රමාඩෝනි ගමේවා හොඳ දේ කරලා මේ දේ නැත අලුත් කම්මුල රස කේක් එකක් ඕඩර් එකක් කරන්න යන්නේ. බලමු දිගටම vlog එක. අපි අද කේක් ගේන්න තමයි යන්නේ. කේක් ගේන්න කේක් බඩු ගේන්න තමයි යන්නේ. එයාට කෝල් එකක් එනවා ආන්සර් කරන්න බෑ. අපි එළවලු ගෙනල්ලා තක්කාලි ටික බිම වැටුණා. දැන් අපි ආයේ අපේ ගෙදර යන්න ඕනේ. මෙයා වොෂ් දාලා ඔක්කොම කරලා යනවා. ටිකටම vlog එක බලන්න. කේක් බඩු ටිකත් අරගෙන ආවේ. කේක් බඩු එළවලු පොල් තෙල් ඔය ඔක්කොම දැන් ආයේ අපේ ගෙදර යන්න ඕනේ. අම්මටත් පොල් තෙල් ගේන්න කිව්වා. පොල් තෙල් අරගෙන එන්න. හරි දැන් අපි කේක් එක අයිසින් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. කලින් බේක් කරලා තිබ්බ කේක් එක දැන් සෑන්ඩ්විච් කරලා ක්‍රම්බ් කෝට් කරලා අයිසින් එක කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කියන්න ඕනේ අද කේක් මේ දැන් හදන කේක් එක ගොඩක් සිම්පල් කේක් එකක් වයිට් කලර් එකකින් රෝස් එකක් තියලා හරි ලස්සනට සිම්පල් හරි ලස්සන කේක් එකක් හදන්නේ. ලස්සන චූටි ගෑනු ළමයෙක්ට. ඉතින් මේ ඕඩර් එක මට දුන්නේ අපේ වෙඩින් එකේ ෆොටෝ කරපු මල්ලි. එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් තමයි මේ කේක් එක අපි අද හදන්නේ. ඉතින් මේ කේක් එකයි කලින් vlog එකේ කේක් එකයි එක දවසේ හැදුවේ ළමයි. ඉතින් මම ඒක vlogs දෙකකට තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. මෙන්න මේ වගේ fresh flower එකක් තියලා අපි කේක් එක මෙන්න මේ විදිහට ඩිසයින් කරගත්තා. ඉතින් එයාට අපි flower bunch එකකුත් ගෙනියනවා යාව surprise කරන්න.
කේක් එක හදලා ඉවරයි. මේ මල් එකයි කේක් එක අපි දැන් ගිහිල්ලා වීඩියෝ එකේදී හම්බෙමු. Ending anu. හරි ඔන්න ඔය විදිහට අපි කේක් එක ගිහින් දෙන්න ගියා. අපි කේක් එක දුන්නේ දොඩංගොඩට. ඉතින් කොහොම හරි අපි වෙලාව මං හිතන්නේ දෙකට තමයි ගියේ. ඉතින් ගොඩාක් රස්නේ. ඉතින් එකපාරටම දනු කැහුවා අපි යම්ද පෝල් එකට බහින්න කියලා. මාත් හාන් කිව්වා. ඊට පස්සේ දෙන්නත් එක්කම එහෙමම ගෙදරට ඇවිල්ලා පොඩි ඇඳුම් දෙක තුනක් ටවල් එකත් එක්ක අරගෙන ටක් ගාලා අපි ගියා පැනරාමයකට. පැනරාමයකට ගියාම ඒකේ ටිකක් පූල් එකේ ක්‍රවුඩ් එක වැඩි. ඒ කියන්නේ බොයිස්ලා හැම ටිකක් ඉඳියා. ඉතින් ඒක හරියන්නේ නැති නිසා අපි ඊට පස්සේ කෙලින්ම ගාඩන් බීච් එකට ගියා. දැන් මේ ගාඩන් බීච් එකේ පූල් එකේ තමයි අපි මේ ඉන්නේ. Funny, Excel lagi peona. ඉතින් අද vlog එක මෙන්න මේ විදිහට තමයි end කරන්න සිද්ධ වෙන්නේ.
මෙච්චරලා බලාගෙන ඉඳපුවාට ගොඩාක් ස්තුතියි. ඔයා අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න, කමෙන්ට් එකකුත් දාන්න. එතකොට පරණ කෙනෙක් නම් subscribe කරන්න. එතකොට ඔයාගේ යාළුවන්ටත් බලන්න පුළුවන් නම් share කරන්න. ස්තුතියි vlog එක බලුවට ගිහින් එන්නම්. bye ජේසු පිටයි.